ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට DNA තාක්ෂණය අත්හදා බැලූ අපරාධ නඩුව. ඕකන්දර සය පුද්ගල ඝාතන නඩුව. 1999 වර්ෂයේදී මුළු මහත් ශ්‍රී ලංකාවම කම්පනයට පත් කරමින් ඕකන්දර ප්‍රදේශයේ පුද්ගලයන් 4 දෙනෙකු විසින් එකම වවුලේ පියා මව දියණියන් තිදෙනා සහ එකම පුතා අමුමුවේ කපා කොටා ඝාතනය කරනවා. ඒ අතරින් එක් දියණියක් ඇදක ගැටගසා සාමූහික දූෂණය කර එල්ලා ඝාතනය කරනවා. තවද මොවුන් විසින් කාන්තාවන් සතුව තිබූ රන් භාණ්ඩ සියල්ල කොල්ල කනවා. මෙම නඩුව මූලික වශයෙන් සිදුවීම ඇසින්දුටු එක් පුද්ගලයෙකුගේ සාක්ෂි මත මෙන්ම ඇගිලි සලකුණු තාක්ෂණය හා DNA තාක්ෂණය භාවිත කරමින් ගරු මහා අධිකරණය විසින් සැකකරුවන්ට විරුද්ධව චෝදනා 24ක අධිචෝදනා පත්‍රයක් ගොනු වී තිබූ මෙම නඩුව විසඳා තීන්දුව කරනවා. ඕකන්දර ප්‍රදේශයේ පවුල් දෙකක් අතර කලකපටන් ක්‍රමානුකූලව වර්ධනය වූ ආරවුලක් සහ ඒ තුලින් ඇති වූ වෛරයක් නිසා පලිගැනීමේ චේතනාවෙන් එදින දවල් 2 පමණ සිට රාත්‍රී දෙකම මෙම සාහසික මෙන්ම බේසුණු අපරාධ මාලාව මියගිය පුද්ගලයාගේ නිවස තුලම සිදු කරනවා. දිනය 1999 පෙබරවාරි 10. මියගිය ලලනදාස මහතාගේ පවුල හෝකන්දර අමරගොඩ පාරේ පදිංචි වී සිටියා. 6 දෙනෙකුගෙන් යුත් මෙම පවුලේ පියා ගමේ ඉඩම් විශාල ප්‍රමාණයක් හිමි ගොවියෙකු වූ විතානගේ ලලනදාස මහතාය. ඔහුගේ භාර්යාව කොළරුගේ සිරියාවතී වන අතර දියණියන් සහ පුතා පිළිවෙලින් ගිණුම් ලිපකාරියක් වූ චන්ද්‍රා ප්‍රියංගනී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජ පීඨයේ චිත්‍රා දයාංගනී ගණකාධිකරණ පාඨමාලාවක් හැදෑරු නයනා දමයන්ති සහ කාර්මික ශිල්පියෙකු වූ නිස්සංක වෙනවා. මෙම පවුල ගමේ වැදගත් පවුලක් වුණත් ගම්මුන් සමග වැඩි සුවදතාවයක් තිබූ පවුලක් නෙවේ. අවුරුදු කිහිපයක සිට අමනාමයෙන් සිටි අමරදාස පවුල පදිංචි වී සිටියද ලලනදාසගේ නිවස ආසන්නයේමයි. කාලය සමග අමරදාස පවුලෙන් ලැබෙන තාඩන හිංසා පීඩා නිසා ලලනදාස විසින් පොලිසිය පැමිණිල්ලක් කර හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද ගොනු කරනවා. මෙදින ඉහත සඳහන් නඩුව ගරු අධිකරණය විසින් කැදවා තිබූ අතර ඒ සඳහා සාක්ෂි දීමට මව සිරියාවතී සහ වැඩිමල් දියණිය චන්ද්‍රා අධිකරණයට යනවා. නමුත් අමරදාස සහ ඔහුගේ පුතා මෙදින අධිකරණයේ හමුවේ පෙනී සිටින්නේ නැහැ. ලලනදාසගේ පුතාද තම රැකියාව සඳහා පිටත් වෙනවා. දවල් කාලයේදී ලලනදාස නිවසේ සිටියේ ලලනදාස චිත්‍රා සහ නයනා විතරයි. අමරදාසගේ සේවකයෙකු වූ 19 හැවිරිදි සංජීවනවත් උක්කුවා මොහු තමයි පළවෙනි සැකකරු. අමරදාසගේ පුතා වන 17 හැවිරිදි ගයාන් සුරංග මොහු තමයි 4 වන සැකකරු. මෙම දෙපළගේ යාළුවන් දෙදෙනෙක් වන 26 හැවිරිදි සම්පත් සිරි නන්දන හා 21 හැවිරිදි මහින්ද සිරිවර්ධන මොවුන් තමයි දෙවනි සහ තුන්වන සැකකරුවන්. දවල් කාලයේ සිටම ලලනදාසගේ නිවසේ කල්ගත කරමින් සෑල්ලුවෙන් කිසිම බියකින් තිගැස්සීමකින් තොරව මිනීමැරුම් 6ම සිදු කරනවා. රූමත් දියණියක් වූ චිත්‍රා දයාංගනී සමුව දූෂණය කර එල්ලා මරා දානවා. මුලින්ම ගෙදර හිටපු 3 දෙනාවත් හවස් යාමේ අධිකරණයට ගොස් පැමිණි 2 දෙනාවත් රාත්‍රී 8 පසුව වැඩ ඇරී ගෙදර නිස්සංකවත් ඝාතනය කරනවා. අමරදාසද මෙම සිද්ධියෙන් මිය යනවා. පොරලස්ගමුවේ පදිංචිව සිටි චන්ද්‍රගුප්ත නම් අයෙකු අමරගොඩ පාරේ පදිංචිව සිටි ධම්මිකාට දුරකථන ඇතුමත් ලබා දී තිබෙනවා. ඇය බීතියට පත් ඇති බව චන්ද්‍රගුප්තට පෙනී ගිය අතර විමසීම්වලදී ඇය ඔහුට දන්වා ඇත්තේ අසල නිවසක අසාමාන්‍ය තත්ත්වයක් ඇති බවත්, බල්ලන් බුරන බවත්, කාක්කන් කෑ ගසන බවත්ය. චන්ද්‍රගුප්ත අදාළ නිවසේ ලිපිනය ගෙන රාත්‍රී 8:00ට පමණ තලංගම පොලිසියට දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා. පසුව රාත්‍රී 11ට පමණ තලංගම පොලිසියේ පොලිස් පරීක්ෂක සුරවීර මහතා එම නිවසට පැමිණෙනවා. සුරවීර මහතා පසුපස දොරෙන් නිවසට ඇතුළු වන විට ආලෝකයක් දැල්වූ අතර වී ගබඩා කිරීම සඳහා භාවිත කළ විශාල ලී පෙට්ටියක් තුල වාඩි වී සිටි ලලනදාසගේ මල සිරුර සොයා ගන්නවා. ඔහුගේ අත් සහ කකුල් කොහු කබයකින් බැඳ තිබුණා. එම කාමරයට යාබද කොරිඩෝවක සිරියාවතී සහ චන්ද්‍රා ප්‍රියංගනීගේ සිරුරු බිම වැතිරී සිටිනු ඔහු දකිනවා. ඔවුන්ගේ ගෙලෙහි ඇති තුවාල වලින් ලේ ගැලී ඇති අතර මල සිරුරු දෙක අතර කොරිඩෝවේ තාප්පයට හේතු කර තිබූ අඩි 6ක් පමණ දිග ඉහළ කොටසේ ලේ තැවරී තිබූ අලවංගුවක්ද සොයා ගන්නවා. තවත් කාමරයක් පරීක්ෂා කිරීමේදී දොර රාමුවේ එල්ලා තිබූ චිත්‍රා දයාංගනීගේ මල සිරුර සොයා ගන්නවා. ඇගේ දෑත් පිටුපසින් බැද ඇගේ මූණ පහළට හා සිරුර බිම ස්පර්ශ වන විදිහට තමයි තියලා තිබුණේ. ඒ ආසන්නයේ තිබී රුධිරය, කොන්ඩම් එකක් සහ සිගරට් පැකට්ටුවක් හා සිගරට් අලු තවදුරටත් සාක්ෂි ලෙස සොයා ගන්නවා. ඉන් අනතුරුව පරීක්ෂකවරයා නිවසේ පිටුපස වැසිකලයේ පිටුපස තිබූ නයනා දමයන්තගේ මල සිරුර සොයා ගන්නවා. ඇගේ සිරුර පුවක් අතු වලින් වසා තිබුණා. පසුව එදිනම පාන්දර 3ට පමණ ලද තොරතුරකට අනුව නිවසින් මීටර් 30ක් පමණ දුරින් පිටි පොල්ගස් අසර නිස්සංකගේ සිරුර හමු වෙනවා. ඔහුගේ අදුන්වල ලේ මෙන්ම මඩද තිබිලා තියෙනවා. තවද ලේ සහ මඩ වලින් තවරුණු කිතුල් පොල් අද පොලිසිය විසින් ඒ අසලින් සොයා ගන්නවා. නිස්සංගගේ සිරුරට තරමක් සමීපව අසාධ්‍යව සිටි අමරදාසව සොයා ගන්නවා. රෝහල් ගත කිරීමෙන් පසුව අමරදාසද මිය යනවා. බොහෝ විට රෑ වී ගෙදර පැමිණි නිස්සංක ලේවිලක් මැද වැටී සිටි තම පවුලේ සියලු දෙනා දුටු පසු අමරදාස සමගම පොරබැද ඔහුවද මරාගෙන මිය ගොස් තිබෙනවා. කෙසේ හෝ එදින මිනිස් ජීවිත 7ක් නැති වෙනවා.
පසුදින පළවෙනි සැකකාරයාගේ ඉඳලා තෙවැනි සැකකාරයා දක්වා සැකකරුවන් පොලිස් අත්අඩංගුවටගෙන මහාධිකරණයට ඉදිරිපත් කරනවා. ඔවුන් සන්තකයේ තිබී කොල්ලකෑ රන් ආභරණද සොයා ගැනීමට හැකි වෙනවා. රන්වල්ලු කිහිපයක චන්ද්‍රා ලෙස කොටා තිබිලා තියෙනවා. අමරදාසගේ පුතා සැගවී ඉඳලා ඔහුම අධිකරණයට බාර වෙනවා. ඇසින්දුරු සාක්ෂියට තමයි අපි මේ යොමු වෙන්නේ. WW ජයනාත හෙවත් ජොන්ටි අමරදාසගේ පවුලේ හිතවතා මෙන්ම අමරදාසගේ පුතාගේ අධිජාත මිත්‍රයා. පැමිණිල්ලෙන් නඩුව මුළුමනින්ම රඳා පවතී ඇත්තේ ඔහුගේ ඇසින්දුරු සාක්ෂිය මතයි. සිද්ධ වූ දිනේ ජොන්ටි අමරදාසගේ පුතා සමග අවස්ථා 3කදී ලලනදාසගේ නිවසට ගොස් තියෙනවා. සංචාර තුනම සිදු වී ඇත්තේ අමරදාසගේ පුතා ගයාන්ගේ ඉල්ලීම පරිදි. ජොන්ටි පැහැදිලිව ප්‍රකාශ කර තිබුණේ ලල්නදාසගේ නිවසට ගිය පළමු වතාවේදී එහි සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව තමා නොදැන සිටි බවයි. ඔහු එදින පළමු වරට ලල්නදාසගේ නිවසට පැමිණෙන්නේ ගයාන් සමග දවල් කාලයේ පසුවී 2කට පමණය. ඒ වන විට ඔහු දැක ඇත්තේ ලල්නදාසගේ සහ නයනා දමයන්තගේ මල සිරුරු පමණයි. පළමුවන සහ දෙවන සහ තුන්වන අභියාචකෙන් නිවස තුල සිටි බව ජොන්ටි එවැනි විට දැක තියෙනවා. ගයාන් විසින් උක්කුවාට සිගරට් පැකට් එකක්ද දුන් බවට ජොන්ටි පවසනවා. පසුවද ගයාන්ගේ ඉල්ලීම අහක දැමීමට බැරිව තැන අනෙක් දෙවතාවත් ගොස් තිබෙනවා. ඔහු දෙවන වරටත් සවස 3:00ට පමණ ගයාන් සමග ලල්නදාසගේ නිවස වෙත ගොස් තියෙනවා. එම අවස්ථාවේදී ඔහු නැවත වරක් තවත් මලසිරු දෙකක් නිරීක්ෂණය කර ඇති අතර පසුව ඔහු චන්ද්‍රාපියාංග නිසා සිරියවතිගේ සිරුරු ලෙස අඳුරා ගන්නවා. ගයාන් සමග අපරාධය සිදු වූ ස්ථානයට තෙවන වරටත් අවස 6ට පමණ ගිය විට ලල්නදාසගේ නිවසේ සිටියේදී උක්කුවා මහින්ද සහ නන්දන යන සැකකරුවන් විසින් චන්ද්‍රා දයාංගනී දූෂණය කරන දැක තිබෙනවා. මොවුන් විසින් ඇයව කාමරයේ ඇදක ගැටගසා සියලු දෙනා එක්ක සාමූහික දූෂණය කර බවට සාක්ෂි ලබා දී තිබෙනවා. තවදුරටත් සාක්ෂිකරු කියා ඇත්තේ ගයාන්ද මටත් සංසර්ගයේ යෙදෙන්න ඕන බව පවසා අදට පැන්න බවයි. ඇය දූෂණයට ලක්වන අවස්ථාවේදී ජොන්ටි පවසන පරිදි ඇය ජීවතුන් අතර සිට තිබෙනවා. ජොන්ටි ලල්නදාසගේ නිවසට සංචාර 3ක් ගියද ඔහු නිශ්ශංක මියගොස් සිටිනු දැකලා නැහැ. ඊට ජොන්ටිගේ සාක්ෂිය පොලිසිය විසින් බිස්කට් ටින් එක තිබී සොයාගත් ඇගිලි සලකුණු DNA සහ රුධිරය මගින් තවත් සනාථ කරගන්නවා. දවල් 2 සිට හවස 6 වනතුරු ගයාන් සමග සංචාරයේ යෙදුණු ස්ථානවල හෝකන්දර හන්දියේ සැලුන් එකේ ඉන්දික ප්‍රදීප් මොවුන් දෙදෙනා බයිසිකලයකින් එහි සිට ගිය බවත් ගයාන් අතේ සිගරට් පැකට් එකක් තිබූ බවත් සාක්ෂි ලබා දෙනවා. තවද මොවුන් දෙදෙනා දවල් කෑම ලබාගත් ගෙදර පරණ විතාරණ කියා සිටියේ ගයාන් තමාට ලල්නදාසගේ නිවසේ දෙදෙනෙක් මරා දමා ඇති බව පැවසූ බවය. ගමේ නිහාල් පෙරේරාගේ සාක්ෂි මගින්ද ජොන්ටිගේ සාක්ෂිය තවත් සනාථ වෙනවා. මෙම නඩුවේදී DNA තාක්ෂණය පිළිබඳ පොලිසියට මෙන්ම පැමිණිලි පාර්ශවයටද මනා අවබෝධයක් නොතිබුණි. නමුත් විශේෂඥවරුන්ට අනුව සැකකරුවන් තිදෙනා මියගිය පුද්ගලයන් සමග සම්බන්ධයක් පවත්වා ඇති බවත් හෙළි වෙලා තියෙනවා. එම සාක්ෂි මත සැකකරුවන් තිදෙනා මියගිය පුද්ගලයන්ගේ මරණයට හේතු වන්නට ඇති බවට සැකයක් පවතින නමුත් අධිකරණයේ සාක්ෂි පිළිගෙන ඇත. මේ පිළිබඳව හිටපු නීතිපතිවරයෙකු පාලිත ප්‍රනාන්දු මහතා විසින් ඔහුගේ ලිපියක පුළුල් විග්‍රහයක්ද කර තිබෙනවා. අධිකරණ වෛද්‍යවරයා මරණ පරීක්ෂණයෙන් පසුව එකිනෙකාගේ මරණයට හේතුව පහත පරිදි පෙන්වා දෙනවා. ලල්නදාස මහතා කබයකින් ගෙලසිර කිරීම තුලින් මිය ගොස් තිබෙනවා. බාහිර තුවාල 13ක් සහ අභ්‍යන්තර තුවාල 1ක්ද පරීක්ෂණ මගින් සොයා ගන්නවා. සිරියාවති මහත්මිය බෙල්ල කැපුම් තුවාලයෙන් අධික රුධිර වහන නිසා ඇති වූ රක්තපාතය නිසා ඇය මිය ගොස් තිබෙනවා. බාහිර තුවාල 3ක්ද පරීක්ෂණ මගින් සොයා ගන්නවා. නයනා දමයන්ති බෙල්ලේ කැපුම් තුවාලයෙන් අධික රුධිර වහන නිසා ඇති වූ රක්තපාතය නිසා මිය ගොස් තිබෙනවා. බාහිර තුවාල 2ක්ද පරීක්ෂණ මගින් සොයා ගන්නවා. චන්ද්‍රා ප්‍රියාංගනී බෙල්ලේ කැපුම් තුවාලයෙන් අධික රුධිර වහනය නිසා ඇති වූ රක්තපාතය නිසා මිය ගොස් තිබෙනවා. බාහිර තුවාල 11ක්ද පරීක්ෂණ මගින් සොයා ගන්නවා. චිත්‍රා දයාංගනී එල්ලා මැරීම තුලින් ඇය මිය ගොස් තිබෙනවා. ලිංග ඉන්ද්‍රිය ප්‍රදේශයේ බාහිර තුවාල 2ක් සහ අභ්‍යන්තර තුවාල 1ක්ද පරීක්ෂණ මගින් සොයා ගන්නවා. තවද අධිකරණ වෛද්‍යවරයා නිරීක්ෂණය ඔස්සේ පෙන්වා දී ඇත්තේ චිත්‍රා සමග එකම පුද්ගලයෙක් කිහිප වරක් දූෂණයේදී හෝ පුද්ගලයා කිහිප දෙනෙක් එක්ව දූෂණයේදී ඇති බවයි. නිස්සංක බෙල්ලේ කැපුම් තුවාලයෙන් අධික රුධිර වහනය නිසා ඇති වූ රක්තපාතය නිසා මිය ගොස් තිබෙනවා. බාහිර තුවාල 11ක් සහ අභ්‍යන්තර තුවාල 2ක්ද පරීක්ෂණ මගින් සොයා ගන්නවා. ඊළඟට අපි බලමු මේ ඝාතන නඩුවට අධිකරණය විසින් මොන වගේ තීන්දුවක් දෙන්න නැද්ද කියලා. බලමු දෙවන සහ තුන්වන සැකකරුවන්ට විරුද්ධව නිශ්ශංක හැර අනිකුත් පුද්ගල ඝාතන පහටම මිනීමැරුම් චෝදනාව යටතේ 296 වගන්තිය ප්‍රකාර මරණ දඩුවමත් දණ්ඩ නීති සංග්‍රහයේ 280 වගන්තිය ප්‍රකාර රන් භාණ්ඩ කොල්ලකෑම සඳහා හතරවන සැකකරු හැර අනිකුත් සැකකරුවන්ට අවුරුදු 10ක බරපතල වැඩ සහිත සිර දඩුවම් සහ ගයාන් අතුරු සැකකරුවන් සියලු දෙනාටම සමූහ දූෂණය කිරීම යන
වරදට 364 දෙවනි වගන්තියට ප්‍රකාර අවුරුදු 20ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්ද ගරු අධිකරණය විසින් තීන්දුව කළ අතර තවද ලබා දුන් දඩුවම් අඛණ්ඩව ලබා දිය යුතු බවත් තීන්දුව කරනවා. පසුව මෙම චෝදිතයන් සිව් දෙනා ජනාධිපති නීතිඥ රෙන්සි අරසේ කුලරත්න මහතා, නීතිඥ ශාමාල්ලේ කොළ, එල් බරණ ගයාන් පෙරේරා ඇතුළු තවත් නීතිඥවරුන් කිහිප දෙනෙක්ගේ මාර්ගයෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභ්‍යාවචනාවක් ගොනු කර පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පහත ප්‍රධාන තර්කයන් ඉදිරිපත් කරනවා. ජොන්ටිගේ සාක්ෂි සනාථ කිරීමට අපොහොසත් වී ඇති බවත්, සම්පූර්ණ නඩුව අවස්ථානුකූල සාක්ෂි මත රඳා පැවති බවත්, ජොන්ටිගේ සාක්ෂිවල විශ්වාසනීයත්වය පිළිබඳ ගැටලු පවතින බවත්, සමූහ දූෂණය සඳහා හතරවන චෝදිතයාගේ සම්බන්ධයක් නොමැති බවත්ය. නමුත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඉහත සියලු පුද්ගල වාචික සාක්ෂි, ද්‍රව්‍යමය සාක්ෂි, අධිකරණ වෛද්‍ය සාක්ෂි, ඇගිලි සලකුණු සහ DNA සාක්ෂි සලකා බලා ජොන්ටිගේ සාක්ෂි මනාව සනාථ වී ඇති බවත්, විශ්වාසනීයත්වය පිළිබඳ ගැටලුවක් නොමැති බවත් තීරණය කරනවා. තවදුරටත් ප්‍රධාන විනිසුරුවරිය වූ ගරු ශ්‍රියානි බණ්ඩාරනායක මහත්මිය පෙන්වා දී ඇත්තේ හතරවන අභියාචකයා සමූහ දූෂණයට සහභාගී වී ඇති බවත්ය. වැඩිදුරටත් කියා සිටියේ එක් චූදිතයෙකු දූෂණය කිරීමේ වරද සිදු කර ඇති බවත්, ආධාර සහ අනුබල දී ඇති බවත් තහවුරු වූ පසු 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනතේ 364 වගන්ති යටතේ පළමුවෙනි පැහැදිලි කිරීමට අනුව සමූහ දූෂණ වරදට ඔවුන් සියල්ලෝම වැරදිකරුවන් වනු ඇති බවය. ඒ අනුව පංචපුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණයේ යටතේ අභියාචනාව නිෂ්ප්‍රභා කළ අතර මහාධිකරණයේ තීන්දුව එලෙසම ස්ථිර කරනවා. නමුත් නිස්සංකගේ ඝාතනය පිළිබඳ සාක්ෂි නොමැතිකම හේතුවෙන් ඒ සඳහා දඩුවම් ලබා දීමට නොහැකි වූ අතර නිස්සංකගේ සහ අමරදාසගේ මරණය සිදු වූයේ කෙසේද යන්න අදටත් අභිරහසක් වෙනවා. ඉතින් මෙතනින් හෝකන්දර සයපුද්ගල ඝාතන අභිරහස නිමා වෙනවා. හෝකන්දර අභිරහස් ඝාතන මාලාව ගැන ඔයාලා මොකද හිතන්නේ? පල්ලෙන් කමෙන්ට් එකකුත් දාගෙන යන ගමන් මෙවැනි අරුම පුදුම වීඩියෝස් නැරඹීමට අදිසි අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.